අයිබෝවන් ඔබ සියලු දෙනාට ඔබ අදත් එක් වී සිටින්නේ ධම්මවාහිනී YouTube නාලිකාවත් සමගයි. ඉතින් අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ දියුණුවේ හා පිරිහීමේ දොරටු. ඉතින් ඔබ තාමත් අපගේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා අපහායික් වෙන්න. ප්‍රථමයෙන්ම බුදුරජාණන් වහන්සේ මිලිසාගේ මෙලොව හිතසුව පිණිසද පරලොව හිතසුව පිණිසද යම්කිසි දෙයක් දේශනා කළ තිබෙනවා. නැත්නම් යම්කිසි පැවැත්මක් දේශනා කළ තිබෙනවා. ඉතින් එය කොටස් 4කට බෙදෙනවා. ඒ කියන්නේ පරලොවද මෙලොවද යහපත පිණිස පවතින කරුණු 4කට බෙදෙනවා. උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්තා, සමජීවී කතා කියලා තමයි ඒ ටික එලෙස 4 ආකාරයකට බෙදෙන්නේ. ඒතර අපි උට්ටාන සම්පදා කියන එක ඉස්සලම ගමු. මේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේහි මේක එන දෙයක්. මේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ උට්ටාන සම්පදා ලෙස දක්වා ඇත්තේ කුමක්ද කියලා බලමු. ඒ කියන්නේ උට්ටාන කියන්නේ මොකද්ද? උට්ටාන කියන්නේ උත්සාහය. දැඩි මහන්සියෙන් දහඩිය හෙලා ධාර්මිකව කරන ක්‍රියාවක් තමයි උට්ටාන සම්පදා කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ ඔබ රැකියාවක් කරනවා නම් ඔබ ඒ රැකියාව කිසිම කෙනෙකුට හානියක් නොවන විදිහට, හොරකමක් නොවන විදිහට ධාර්මිකව, ඒ වගේම දෑතේ මහන්සියෙන් සිදු කරන රැකියාවක් නම් ඒක හොඳ රැකියාවක්. එහෙමත් නැත්නම් ඒක කර යුතු ක්‍රියාවක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් නිකම්ම ඒක නවත්තලා නැහැ. ධාර්මික රැකියාංශ 6ක්ද දේශනා කරලා තිබෙනවා. ඒව ගත්තොත් එහෙම කෘෂි කර්මාන්තය. ඒ කියන්නේ කෘෂි කර්මාන්තය කියන්නේ ධාර්මික රැකියාවක්. ඊට පස්සේ වෙළඳාම, ගවයින් රැක බලා ගැනීම, දුනු ශිල්පය සහ ආරක්ෂක සේවාව, රාජ්‍ය සේවය, වෙනත් ශිල්ප කර්මාන්ත. ඉතින් මෙතන සඳහන් වෙලා නැහැයි කියන්නේ මෙතනින් යම්කිසි ව්‍යාපාරයක් හෝ යම්කිසි දෙයක් ගැන ව්‍යංගයෙන්වත් අර්ථයක් ප්‍රකාශ කරන්න නැහැ. කියන්නේ ඒ ක්‍රියාව අපි නොකළ යුතුයි. ඒ වෘත්තිය අපි නොකළ යුතුයි. ඉතින් කිරීමට අවශ්‍ය සියලුම වෘත්තියන් මෙතන තිබෙනවා. ඒ වගේම ශිල්ප සහ කර්මාන්තකම ගුරු වෘත්තිය ඒ වගේවත් අපිට මෙතනට එකතු කරන්න පුළුවන්. මේ ප්‍රධාන 6ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. ඒක තමයි මෙතනින් අපිට පේන්නේ. ඊට පස්සේ දෙවන වශයෙන් ගත්තොත් ආරක්ක සම්පදා. ආරක්ක සම්පදා කියන්නේ ධාර්මිකව, දැන් ආරක්ක කියද්දිම අපිට තේරෙනවානේ ආරක්ෂා කරනවා කියන එක. ඒතර ධාර්මිකව උපයාගත් ධනය විනාශ වීමට හැකි ක්‍රම අප වටහාගත යුතුයි. කියන්නේ ඔබ ධාර්මිකව අර ඉහත සඳහන් කර ලෙස සපයාගත් ධනය විනාශ වෙන්න තියෙනවානේ. එහෙම ආකාර 4ක් තියෙන විනාශ වෙන. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ තමයි මේවා තියෙන්නේ. රජයට අයත් වීම. ඒ කියන්නේ විනාශ වෙනවා කියන්නේ රාජසන්තක වෙනවා කියන්නේ. සොරුන් විසින් පැහැරගනු ලැබීම. කියන්නේ යම්කිසි සොරෙක් විසින් වාගේ මුදල් හොරකම් කරනවා. ගින්නෙන් හෝ ජලයෙන් විනාශයට පත්වීම. තමා ප්‍රිය නොකරන අයට පත්වීම. කියන්නේ තමා ප්‍රිය නොකරන අය කියන්නේ අප්‍රියයන් හා එක්වීම. අප්‍රියයන් මුදල් හෝ ඔබගේ වස්තුවක් අප්‍රියයන්ට ලැබීම තමයි මෙතනින් ආරක්ක සම්පදා කියන එකේ කාරණා 4ට ඈත් වෙන්නේ. ඊට පස්සේ අපි ඊළඟ කාරණාව ගන්නවා කල්යාණ මිත්තා. කල්යාණ මිත්‍යා කියන්නේ මොකක්ද? යහපත් මිත්‍රයන් ඇසුරු කිරීම. ඒක තමයි කල්යාණ මිත්‍රතා කියලා අදහස් කරන්නේ. ඒ කියන්නේ වෙසෙසි සැලකිලිමත් විය යුත්තේ මිත්‍රයාගේ වයස හෝ තරාතිරම නොවන බවත්, ඔවුන් සතු සීල සමාධි ප්‍රඥා ඒ වගේම සද්ධා සීල ත්‍යාග ඔය වගේ ගුණධර්ම තමයි ලං කරගන්න කල්යාණ මිත්‍රයෙක් තුලින් අපි අපේක්ෂා කළ යුත්තේ. ඒ කියන්නේ කල්යාණ මිත්‍රා තුලින් අපි අපේක්ෂා කළ යුත්තේ කෙටියෙන්ම කිව්වොත් අපිව දැහැමි මගට යොමු කරන. එබඳ ඔහු දැහැමි මගේ ගිහිල්ලා අපිව දැහැමි මගට යොමු කරන දේවල් තමයි අපි කල්යාණ මිත්‍රයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒ කියන්නේ සරලවම කිව්වොත් එහෙම කල්යාණ මිත්‍රයෙක් කියන්නේ තව මිත්‍රයෙක්ව යහමගට යොමු කරන පුද්ගලයෙක්. ඉතින් ඒක තමයි එතනින් අපිට කියන්නේ මිත්‍රයාගේ උසස් ගුණ ධර්මයන් වලින් ඔයා ඒවා දැනගන්න ඕනේ. කියන්නේ මිත්‍රයාගේ උසස් ගුණ ධර්ම ඔයා තරයේ බලලා තමයි මිත්‍රයෙක්ව ඇසුරු කිරීමට යන්න ඕනේ. ඊට පස්සේ සමජීවී කතා. ඒ කියන්නේ මොකක්ද? තමාගේ ආදායම හා වියදම. ඒ කියන්නේ ඔයා වර්ෂයකට කියලා හිතන්න උපයන ආදායම රුපියල් ලක්ෂයයි නම් ඔයා ඒ වර්ෂයේම වියදම රුපියල් ලක්ෂ 2ක් කරගෙන හරියනවද නැහැ. එතකොට ඔයාට මොකද්ද වෙන්නේ? ඔයාට වියදම දරා ගන්න බැරි වෙනවා. ඒකින්ද තමන් උපයන ආදායමට සරිලන වියදමක් එහෙම නැත්නම් සරිලන වියදම් වැඩි නොකර ආදායමේ මට්ටමට පහළින් තියාගන්න කියලා තමයි මෙතන දේශනා කරන්නේ. ඒ කියන්නේ ඔයාගේ ආදායම ලොකු ආදායමක් හම්බ වෙනවා නම් ඔයා හොඳට වියදම් කරාට කමක් නැහැ. ඒ වගේම දානමාන ආදී පින්කම් කටයුතු කරාටත් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඔයාගේ ආදායම ඒ කියන්නේ ඔයාගේ ආදායම පොඩ්ඩයි නම් හම්බෙන්නේ මතන
යම් කිසි මධ්‍යම ප්‍රමාණය ආදායමක් නම් හම්බෙන්නේ ඔයා වියදම් කරන්න ඕනේ වගේ ආදායමට චුට්ටක් අඩුයි. එතකොට තමයි අපිට යම් කිසි ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකියාවක් ඇති වෙන්නේ. ඒ කියන්නේ මසුරුකම ගැන නෙමෙයි මෙතනින් කියන්නේ. ඔබ වටදවා වටහා ගන්න පුළුවන්. මසුරුකම ගැන නෙමෙයි කියන්නේ. මෙතනින් කියන්නේ පිරිමැස්ම ගැන. ඒ පදතම ආදායම් හා වියදම් තුලනය කර ගැනීම ගැන. තමා ලබන ආදායමට වඩා වියදම් කරන්න පුරුදුලා ඉන්න සමහර පුද්ගලයන්. එතකොට මේ ලබන ආදායමට වඩා වියදම් කරන්න පුරුදුලා ඉන්න පුද්ගලයන්ට වැඩි කල නොගොස් බංකොලොත් වීම සිද්ධ වෙනවා. මොකද තමගේ ආදායම අඩුයි වියදම වැඩි. එතකොට ජීවත් වීමට හෝ යම් කිසි දෙයක් පවත්වාගෙන යාමට හැකියාවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම මහා මංගල සූත්‍රයේ පුද්ගලයන්ගේ දියුණුවට අදාළ කරුණු 38ක් කියලා තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉන් වැඩිම කරුණු ප්‍රමාණයක් අයත් වන්නේ ලෞකික ජීවිතය ගත කරන මිනිසාගේ දියුණුවට. ඒ කියන්නේ මෙලොව දියුණුවට තමයි මේවා කියලා තියෙන්නේ. ඒවා 38ක් තියෙනවා. ඉතින් අපි 38 කෙටියෙන් කතා කරමු. අනුවණයින් ඇසුරු නොකිරීම. ඒ කියන්නේ නුවණ නැත්තම් ඇසුරු නොකිරීම. මං කියාගෙන යන්නම් ඔබ අවශ්‍ය නම් ලියා ගන්න හෝ ශ්‍රවණය කිරීමට මග බලා ගන්න. නුවණැත්තන් ඇසුරු කිරීම, පිදිය යුත්තන් පිදීම, සුදුසු ප්‍රදේශයක වාසය කිරීම, පෙර කරන ලද ඇති පින් ඇති බව, සීලාදී ගුණ ධර්මයන්හි පිහිටීම, බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව, ශිල්ප ශාස්ත්‍රයෙහි ප්‍රගුණ බව, විනයගරුක බව, ප්‍රියමනාප වචන කතා කිරීම, දෙමාපියන්ට උපස්ථාන කිරීම, දරුවන්ට සංග්‍රහ කිරීම, භාර්යාවට සංග්‍රහ කිරීම, නිවැරදි කාය කර්මයේ යෙදීම, දන් දීම, ධර්මානුකූලව හැසිරීම, ඥාතීන්ට සංග්‍රහ කිරීම, නිවැරදි ජීවන වෘත්තියන්හි යෙදීම, පාපයෙහි නොහැලීම, මදයට හා ප්‍රමාදයට හේතු වන මද්ද්‍රව්‍ය පානය නොකිරීම, කුසල කර්මයන්හි අප්‍රමාද බව, තෙරුවන් මව්පියන් වැඩිහිටියන් කෙරෙහි ගෞරව කිරීම, යහපත් පැවතුම් ඇතිව විසීම, ලද දෙයින් සතුටු වීම, කළගුණ දන්නා බව, සුදුසු කාලයේ ධර්මයේ ශ්‍රවණය කිරීම. ඒ කියන්නේ අවශ්‍යද තරුණ කාලේ තමයි ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. කියන්නේ මහලු වෙලා හොඳ නැහැ කියලා නෙමෙයි. අපිට යම් කිසි දෙයක් වටහාගත හැකිව තිබෙන්නේ නුවණක් තියෙන්නේ අපගේ තරුණ කාලේ. එතකොට අපි ධර්මය ගැන පහදා ගන්න සිත් ඇති කර ගන්න ඕනේ. මැරීම මිය යෑමට පෙර. මොකද එතකොට තමයි අපිට හොඳ ඵලයක් ලබා ගැනීමට හැකියාවක් ඇති වෙන්නේ. ඒ කියන්නේ ඒයින් අර්ථවත් දෙයක් කර ගැනීමට හැකියාවක් නැහැ නැත්තම්. එතකොට සුදුසු කාලේ ධර්ම ශ්‍රවණය කිරීම, ඉවසීම, උත්තමයන්ගේ අවවාද පිළිගැනීම, ශ්‍රවණයන් වහන්සේලා දැකීම. දැකීම කියන්නේ හම්බ වෙලා ඔවුන්ගෙන් උපදෙස් ගැනීම. ඒ වගේ සුදුසු කාලේ ධර්ම සාකච්ඡා පැවැත්වීම, තපස, බ්‍රහ්මචර්යාව, ආර්ය සත්‍ය දැකීම, නිවන් පසක් කිරීම, ලෝක ධර්මයන්ගෙන් ගැටෙන විට කම්පා නොවීම. ඒ කියන්නේ අටලෝ දහමින් කම්පා නොවීම, ශෝක රහිත බව, කෙලෙස් නැති බව, නිර්භය වීම වගේ දේවල් තමයි අපිට මේක දේශනා කරලා තිබෙන්නේ. ඉතින් මම හිතනවා ඔබට අද හොඳටම මම මේ ප්‍රකාශ කරපු මාතෘකාව තේරෙන්නට ඇති කියලා. ඉතින් මම සාකච්ඡා කරේ පුද්ගල දියුණුවට හෝ පරිහානියට බලපාන කරුණු පිළිබඳව තමයි ඔබත් එක්ක මම සාකච්ඡා කරේ. ඉතින් මම හිතනවා මම මේ ගෙනාවු වීඩියෝ ඔබට අර්ථවත් වීඩියෝවක් වෙන්න ඇති කියලා. ඉතින් මේක වටිනවා නම් තව කෙනෙකුට බැලීම සඳහා ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න කියලා මම නැවත ඉල්ලා සිටිමින් නැවතත් මේ වගේ අර්ථවත් වීඩියෝ එකකින් ධර්මවාහිනී YouTube නාලිකාවත් සමග එක්වන මෙන් ඉල්ලා මේ වීඩියෝව අවසන් කර සිටිනවා. බුදු සරණයි.